පාඩම නැත්නම් 9 වසරේ මූලික ජ්‍යාමිතික පත හඳුන්වා දීමේදී ඔබට ඉගෙන ගන්නට ලැබෙන ලක්ෂ්‍ය දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයන්ගේ පතය පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ඒකෙදියක් කරන්නේ එම ලක්ෂයන්ගේ පතය නිර්මාණය කිරීම. ඇත්තටම ලක්ෂ්‍ය දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය කියලා කියන්නේ එම ලක්ෂ්‍ය දෙක යා කරන සරල රේඛා ඛණ්ඩයේ ලම්බ සමච්ඡේදකය. එහෙනම් අපි මුලින්ම සරල රේඛා ඛණ්ඩයක් මේ විදිහට නිර්මාණය කරමු. සරල ධාරය භාවිතයෙන් මම එහි අන්තලක්ෂ දෙක එකක් A ලෙසත් අනෙක් ලක්ෂය B ලෙසත් නම් කරගන්නවා. දැන් මේ නිර්මාණය සඳහා අපි A හි කවකටුවේ තුඩ තියලා A ලක්ෂයේ මත කවකටුවේ තුඩ තියලා A සහ B ලක්ෂ දෙක අතර දුරට වඩා ඒ දුරෙන් අඩකට වඩා මදක් වැඩි දුරක් අරගෙන සරල රේඛාවේ උඩි පැත්තේ සහ යටි පැත්තේ යම් ඡාපයක් ඇඳ ගන්නවා යම් දුරකින්. ඉන්පසු කවකටුවේ තුඩ B ලක්ෂයේ මත තියලා නැවතත් අපි පෙරදී ලබාගත් දුර වෙනස් නොකොට පෙර ඇඳි ඡාප ඡේදනය වෙනසේ B ලක්ෂයේ මත කවකටුවේ තුඩ තබා මේ විදිහට ඡාප නිර්මාණය කරනවා උඩින් සහ යටින් සරල රේඛාවේ පෙර ඡාප ඡේදනය වන පරිදිම. දැන් ඔබට පේනවා එම ඡාප දෙක ඡේදනය වුණා පෙර ඇඳි ඡාප සහ දැන් ඇඳි ඡාප. ඒ ඡේදනය වන ලක්ෂ දෙක මම මෙතනදී ලක්ෂ දෙක එක් ලක්ෂයක් C ලෙසත් අනෙක් ලක්ෂය D ලෙසත් අංකනය කරනවා. දැන් අපි අන්නේ සරල රේඛා AB සරල රේඛාව සඳහා වන ලම්බ සමච්ඡේදකය නිර්මාණය කර ගැනීමේ මූලික කොටස සම්පූර්ණ කරලා තිබෙන්නේ. අපි දැන් මේ C සහ D ලක්ෂ දෙක යා කරනවා සරල ධාරය භාවිතයෙන්. ඔබට මේ මොහොතේදී ලැබුණේ A සහ B ලක්ෂයන්ට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. එහිදී මම AB රේඛාව සහ CD රේඛාව ඡේදනය වන ලක්ෂය O ලෙස නම් කළොත් OA සහ OB දුර සමාන වෙනවා. ඒ වගේම තමයි AB රේඛාවට මෙම CD රේඛාව ලම්බක වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය හෙවත් එම ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්නේ. එහෙමනම් තවත් පාඩමකින් මීළඟට නැවත හමු වෙමු. ස්තුතියි.